හායි යාළුවනේ, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් පොරොන්දු වුණා වගේම අද දවසේ පැරිසියේ ලස්සන තැන් කීපයකට ඔයාලා එක්ක යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි ස්ටේෂන් එකට ගෙනත් දාන්න ලොකු අයියාත් ආවා. අයියා එතනදී කතා කරලා ට්‍රැවලින් කාඩ් එකක් අරන් දුන්නා. අද දවසේ අපේ ට්‍රැවලින් වලට පහසු වෙන විදියට සහ අඩු වියදමක් යන විදියට. අයියාම ඇවිල්ලා මේක කතා කරලා අරන් දෙන්න හේතුව තමයි අපිට ප්‍රංශ භාෂාව බෑ. ඒ වගේම මේ රටේ ගොඩක් ඉන්න කට්ටිය ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. කොහොම වුණත් මේ ට්‍රැවලින් කාඩ් එකේ පහසුව තමයි අද දවසේ අපි එකට යුරෝ 12ක් දාලා টොප් අප් කරගත්තට පස්සේ සම්පූර්ණ ට්‍රැවලින් මේ කාඩ් එකෙන් කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාඩ් එකෙන් බස් වල, ට්‍රෑම් වල, ට්‍රේන්ස් වල, මෙට්‍රෝ වල ඕන මේක යන්න පුළුවන්. අද ඉරිද දවසක් සවුද දවසක් වගේ වුණා නම් ඊට වඩා වාසිදායක වෙනවා. මොකද සතියකටම කාඩ් එක ගන්නවා නම් යුරෝ 30 ගණක් වගේ වෙන්නේ. නමුත් අපි අද ඉරිද දවසට විතරක් යුරෝ 12ක් වගේ වියදම් කරා. කොහොම වුණත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අපි අද ප්ලෑන් කරන් ඉන්නවා ලොකු ඒරියා එකක් කවර් කරන්න. ෆ්‍රාන්ස් එන කෙනෙක්ට පහසු වෙන්න මම මේ කාඩ් එක ගැන ටිකක් කියන්නම්. මේ කාඩ් එක නැවිගෝ කියලා කාඩ් එකක්. ඒ වගේම මේකේ ඇප් එකක් තියෙනවා. ෆෝන් එකට දාගෙන ෆෝන් එක ටැප් කරලා අපිට ගේට් එකෙන් ඇතුල් වෙන්නත් පුළුවන්. ඒකට ෆෝන් එකෙන්ම රීචාර්ජ් කරගන්න එක පවා කරගන්න පුළුවන්. අනිත් දේ තමයි මම කලින් කිව්වා වගේම සතියකට යුරෝ 30 ගණක් වගේ වෙන්නේ. ඉතින් මේ ගාන දීලා ගන්න එක පාඩු නැහැ. අපිට බස් වල, ට්‍රෑම් වල, ට්‍රේන් වල ස්පෙෂලි පැරිස් සිටි එක ඇතුලේ ඕන තරම් අන්ලිමිටඩ් යන්න පුළුවන්. තව දෙයක් තමයි අපි කවදා මේක රිනිව් කරගත්තත් ඉරිදට එක්ස්පයර් වෙනවා. ඒ නිසා තමයි අපිට අද දවසට විතරක් යුරෝ 12ක් කියලා ගන්න උනේ. හරි එහෙනම් අපි අද දවසේ අපේ ප්ලෑන් එක ගැන ටිකක් කතා කරමු. මුලින්ම අපි හිතාගෙන ඉන්නේ බැසිලික් ඩු සැක්‍රර් කියන චර්ච් එකට ගිහිල්ලා ඊට පස්සේ නෝත්‍රදාම් චර්ච් එකට යන්න. එතනින් සීන් රිවර් ක්‍රූස්ේ ගිහිල්ලා අයිෆල් ටවර් එක බලාගෙනම ගෙදර යන්න තමයි ප්ලෑන් එක. අපේ පළවෙනි ගමනාන්තයට ගෙදර ඉඳලා සාමාන්‍යයෙන් පැයක වගේ කාලයක් ගත වෙනවා. මෙට්‍රෝ ලයින් 3ක වගේ මාරුලා යන්න තියෙනවා. අපි ඉතින් ඉක්මනට ගිහිල්ලා බලමු මොන්මාර්ත්‍රවල බැසිලික් ඩු සැක්‍රර් කියන චර්ච් එකට. හරි ඔන්න ඉතින් අපි ට්‍රේන් එකේ සාමාන්‍යයෙන් පැයක් විතර කාලයක් ට්‍රැවල් කරාට පස්සේ අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකේ පේන තෙක් මානයට ආවා. ඉතින් මේ ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් දකින විදිහට දෙපැත්තේ කඩ තියෙනවා. අපිට විශේෂයෙන්ම සමරු පළක ඒ වගේ දේවල් ගන්න පුළුවන් මේ ස්ථානය මතක් වෙන්න ට්‍රැවල් කරාට පස්සේ. ඉතින් මේක ගොඩක් ටූරිස්ට් ඇට්‍රැක්ටඩ් ඒරියා එකක්. ඒ වගේම මේ චර්ච් එක ඇතිනම් දකිද්දි හරිම ලස්සනයි. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකේ මේ දකිනා වගේ සෙනඟ සෑහෙන්න පිරලා හිටියා. ඒ වගේම මේ ස්ථානය අවුරුදු 100කට එහා පුරාණ ස්ථානයක්. මේක ඉතිහාසය ගැන කතා කරොත් මේකේ මූලික ආරම්භය පටන් අරන් තියෙන 1875 ගොඩනැගීමේ කටයුතු. ඊට පස්සේ අවුරුදු 40ක් පුරාවටම මේ ස්ථානය ගොඩනැගීමේ කටයුතු සිදු කරලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් කන්ස්ට්‍රක්ෂන්ස් ඉවර කරලා තියෙන්නේ 1914. මේක තමයි ඉතින් මේ ස්ථානය ගැන සරලවම කියන්න පුළුවන් හිස්ටරි එක. මේ ඔයගොල්ලෝ දකින්නේ මේ ස්ථානයේම හදපු ආකෘතියක්. ඔයගොල්ලන්ට පේන ඇති මේ නිර්මාණය ඇත්තම හරිම අලංකාරවත් වගේම ගොඩක් සංකීර්ණ නිර්මාණයක්.
ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ ප්‍රදේශයට සෑහෙන ඒරියා එකක් දර්ශනය වෙනවා. ඒකට හේතුව තමයි මේ පල්ලිය පිහිටා තිබෙන්නේ මොන්මාර්ත්‍ර් කියන කඳු මුදුන උඩ. ඉතින් පැරිසියේ තියෙන සම්පූර්ණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයට දර්ශනය වෙනවා. අපි ඉතින් දැන් මේ ස්ථානය බලාගත්තට පස්සේ අපේ ඊළඟ ස්ථානය කරා පිටත් වෙන තමයි සූදානම් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි දැක්ක ටිකක් වෙනස් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එකක් තියෙනවා මෙතන කන්ද මුදුන ඉඳන් පල්ලෙහාට යන්න. ඉතින් අපි ඒකත් ටිකක් try කරලා බැලුවා. අපි ඉතින් අපේ පළවෙනි ගමන මතක් වෙන්නත් එක්ක මොනවා හරි ස්වනි එකක් ගන්න කියලා තීරණය කරා. අපි බලමු මොනවද මේක ඇතුලේ ගන්න තියෙන්නේ කියලා. මේ සිලෙක්ට් කරන එකේ නම් සාමාන්‍යයෙන් පැරිස් වල තියෙන ටූරිස්ට් ඇට්‍රැක්ටඩ් ඒරියාස් ටිකක් කව වෙන විදිහට තියෙනවා. ඒක නිසා අපි මේක ගමු. ඒකට යුරෝ 4ක් වුණා. ඉතින් අපි ඒක ගත්තා ගෙදර ගිහලා ෆ්‍රිජ් එක ගලවන්න කියලා හිතාගෙන. දැන් අපේ ඊළඟ ප්ලෑන් එක නෝත්‍රදාම් කියන චර්ච් එකට යන්න. ඒ අතරේ යාළුවෙක් අපි පැරිස් ඉන්නවා කියලා දැනගෙන ඔන්න යාළුවෙකුත් සෙට් වුණා අපිත් එක්ක යන්න. අපි හිටපු ස්ථානේ ඉඳන් නෝත්‍රදාම් චර්ච් එකට යන්න සාමාන්‍ය විනාඩි 20ක වගේ දුරක් තියෙන්නේ. මෙට්‍රෝ දෙකක වගේ මාරුලා යන්න තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට එතනටත් ගිහිල්ලා බලමු. අපි නෝත්‍රදාම් චර්ච් එක ළඟට ආවා. නමුත් දැන් තියෙන වෙලාව හැටියට අපිට රිවර් ක්‍රූස් එක යන්නත් ඕන. අයිෆල් ටවර් එක ළඟටත් යන්න ඕන. ඉතින් රිවර් ක්‍රූස් එකත් පැයක වගේ වෙලාවක් ගත වෙන නිසා අපි තීරණය කරා ඉස්ලාම් රිවර් ක්‍රූස් එකේ ගිහිල්ලා ඊට පස්සේ කළුවරට එද්දි අයිෆල් ටවර් එක ළඟට යන්න. මොකද ලයිට් දාලා තියෙදි ටිකක් ලස්සන නිසා. ඊට පස්සේ මෙතන ඉඳලා සාමාන්‍යයෙන් පොඩි දුරක් යන්න තියෙනවා රිවර් ක්‍රූස් එකට. මොකද අයිෆල් ටවර් එක ළඟින්ම තමයි රිවර් ක්‍රූස් එකට අපිට බෝඩින් වෙන්න තියෙන්නේ. අපි එතනට එහෙනම් ගිහිල්ලා බලමු. අපි ඉතින් කළුවර වැටෙන්න කලින් රිවර් ක්‍රූස් එකට බෝඩින් වෙන තැනට ආවා. අපි බලාපොරොත්තු වෙච්ච තරම් සෙනගක් හිටියේ නැහැ. ඉතින් ඒක අපිට ගොඩක් පහසුවක් වුණා. ඒ වගේම ඇවිල්ලා විනාඩි 10ක් වගේ යද්දී ටිකට් අරගෙන ඇතුළට යන්නත් පුළුවන් වුණා. මේකේ ටිකට් එක වෙනවා එක්කෙනෙක්ට යුරෝ 17ක්. සාමාන්‍යයෙන් පැයක් පුරාවට මේකේ රිවර් ක්‍රූස් එක යනවා. පැරිසියේ ප්‍රධාන ස්ථාන කීපයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම අයිෆල් කුළුණ ළඟින්ම තමයි පටන් ගන්නෙ ඉවර කරන්නේ. ඊට පස්සේ නෝත්‍රදාම් කැතඩල් එක කියන්නේ අපි කලින් ගිහිල්ලා ළඟට ගිහිල්ලා හැරලා ආපු ස්ථානය. මේ ස්ථානය මේ වෙද්දී ගිනි අරගෙන අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙන. ඉතින් ඒක නිසා ඇතුළේ බලන්න හැකියාවක් නැහැ. ඒ අතර ලුව මියුසියම් එක ටිකක් ප්‍රසිද්ධයි. ඉතින් මේ මියුසියම් එක අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ ක්‍රූස් එකේදී. ඒ වගේම පැරිසියේ තියෙන ගොඩක් පුරාණ බිල්ඩින් වගේ දේවල් දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂත්වය තමයි මේ රිවර් ක්‍රූස් එක යන අතරතුර මේ ස්ථාන පහුවෙද්දී අපිට ස්ථාන ගැන බ්‍රීෆින් එකක් දෙනවා ෆ්‍රෙන්ච් වලින් වගේම ඉංග්‍රීසි වලින්. දැන් මේ වෙද්දි ටිකක් කළුවර වැටිගෙන එන්නේ. ඉතින් අයිෆල් ටවර් එකේ ලයිට් දාලා තියෙන අපිට ඈතට පේනවා. ඉතින් දැන් අපි අයිෆල් ටවර් එක ළඟට යන්න කියලා අපිට තුනා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම හරිම ලස්සනයි ලයිට් දාලා නිසා.
අපි ඉතින් මමයි මට හම්බෙච්ච යාළුවා චරිතොයි මගේ වයිෆුයි අපි තුන්දෙනා අයිෆල් ළඟටම ඇවිදගෙන ආවා. ඉතින් මේ විශේෂ ස්ථානයේ අපි ෆොටෝ ටිකක් ගහගත්තට පස්සේ අපි හිතුවා දැන් මෙතනින් පිටත් වෙන්න ඕනේ කියලා. මොකද 8:00 පස්සේ අපිට යන්න ට්‍රේන් නැහැ කියලා අයියා කිව්වා දීර්ඝ දවසක් හින්දා. ඉතින් මොකද අපි පැයක වගේ ප්‍රමාණයක් පැරිස් වලින් එළියට යන්න ඕන නිසා. ඉතින් අපි මේ සුන්දර ස්ථානය ආරම්භලා ඉවරලා අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමුවට එන්නම්.